මාව කෙවාම තමයි ගන්න. ඒකට හේතුව මම ඔයාලට කියන්න. වගකීමෙන් කියන්නේ ඔයාලා කියන්නේ ඉස්සරහට බලන්න පුළුවන් හැම වෙන්නේදී චතුවා. එකෙන්ම ඒත මට රස්තිය චතුව දෙන්න තමයි චතුව තමයි මට සෙට් කරන්නේ මේ මලියට ගිහලා තමයි මට කෙවාව සෙට් කරන්නේ. මලිය කතා කරලා දීලා තමයි සෙට් කරන්නේ. ඒක තමයි ගොඩ උදව් කරේ. සීන් එකට එයාට කතා කරලා මේ සීන් එක කිව්වා මේමයි මේ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කෙවාට මම රැප් එකක් කියලා මේ ෆෝන් එකෙන් මම වයිට් කැපට කිව්වේ. කෙවා එතන ඉන්නවා. ගන්නේ වචනේ බිල්ලි ගන්නේ ඇවිදින්දි මං අඩිය තිබ තැනු ගින්නි ගන්නේ ගතිය තිරිසන්නේ වටේ මගේ පිරිසන්නේ වැරදි හිනා උන්න උන්ගේනුම පලි ගන්නේ උඩින්ම බිල්ලි ගන්නේ වචනේ බිල්ලි ගන්නේ ඇවිදින්දි මං අඩිය තිබ තැනු ගින්නි ගන්නේ ගතිය තිරිසන්නේ වටේ මගේ පිරිසන්නේ වැරදි හිනා උන්න උන්ගේනුම පලි ගන්නේ ඒ බලගන්නේ යස් දෙකේ ඇවිදින් දැකින්නේ එදා හිටපු එකනේ මේ අද්දැන්ගේ ඉන්නේ සමාජෙ දිබාගේ ලෙසින් නම බදින්නේ මම ගන්නගේ කොවත් ගාලා තමයි නම ඉන්නේ මන්තර ගැල්ල පෙන්නසෙල්ලම හතර වටි කීය අපි දැස්සෝ පිළිලා ඕන කෙනෙක් අත උඩි පිළි ගැමන තම තේරුම් ගන්න බැරි එකම සත්තා මිනිසා මේ වචලිය වෙන්නේ උඹලා සියලු දෙන්න පිළිසයි ගොඩේ බඳක හැබැයි කියන මං අද්ද පෙරමුදේ බලි සපෙන්නු නැහැ බැරද්ද ගොඩේ දිගයි බන්න පණ්ඩන මම බැද්ද මේ පකින දෙක රත්න හිත දෙක නැත්ත උඩට කියන්න ඕන දෙම කියන්නේ කෙලි උඹලා හවහයෙන් ඉබ්බතරගේ දින්නේ මුල්ලි ඉගෙන ගන්න පාන සිද්ධ වෙන්න දේව තුලින් තාතේ දුන්නේ ගැමෙන්න හිතේ මතේ මෙද පතුලින් යා උඩින්ම පිළි ගන්නේ වචනේ පිළි ගන්නේ විදි මං අඩිය තිබ තනු කිමි ගන්නේ ගතිය තිරිසන්නේ වටේ මගේ පිරිසන්නේ වැරදි හිනා උන්න උන්ගේනුම පලි ගන්නේ උඩින්ම පිළි ගන්නේ වචනේ පිළි ගන්නේ විදි මං අඩිය තිබ තනු කිමි ගන්නේ ගතිය තිරිසන්නේ වටේ මගේ පිරිසන්නේ වැරදි හිනා උන්න උන්ගේනුම පලි ගන්නේ අයිබෝන් ඉතින් ඩිලෝ විව්ස් එත කාලෙකට පස්සේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ලෝකයක් දැනගත්ත මම හිතන්නේ එක බීට් එකකින් දැන්ට මොකද තම්බ්නෙල් එකකින් දන්නව කවුද කියලා. ලෝකයක් දැනගත්ත ලංකාවක් දැනගත්ත එක රැයකින් ප්‍රසිද්ධ වෙච්ච රැප් කලාවට අලුතෙන්ම ආපු කෙනෙක් කිව්වොත් මම නිවැරදි. ඉතින් අපි කතා කරලා බලමු. මූස්. යෝ මොකද බ්‍රදර්? මොකද දෙන්නේ? ඉන්න එකෙන්ම. මට ඉස්සෙල්ලා වගේ දැනගන්න ඕනේ. ඔව්. මූස් කියන්නේ වගේ ඇත්ත නමද? නෑ ඒක ඇවිල්ලා මේ මගේ ස්ටේජ් නේම් එක. ස්ටේජ් නේම් එක. වගේ ඇත්ත නම කිව්වොත් ඇත්ත නම ඇවිල්ලා සෙහඳු දිල්නෙත්. සෙහඳු දිල්නෙත් බ්‍රෝ. සෙහඳු දිල්නෙත්. ඔව්. නිකන් පොඩ්ඩක් කලාතුරකින් අහන්න ලැබෙන සීන් එකක් තියෙන එකේ. හරි. ඔව්. මම හිතනවා වයස කිව්වොත් අවුලක් නැහැ කියලා. වයස අවුලක් නැහැ කියන්නේ 20යි. වයස 20යි. වයස 20ක පොඩි තරුණෙක්. ඒකෙම. රයිට්. කොහොමද මේ රැප් කලාවට එන්නේ කියලා කිව්වොත්? රැප් කලාවට එන සීන් එක කියන්නේ මේ රැප් සීන් එක මුලින්ම අහුවේ කියන්න මම ඒතකොට එහෙම කියන්න ඕනට තේරෙන්නේ. ඒ කියන්නේ මේ ස්මෝකියෝගේ ඔයා දන්නේ මුඩුක් වෙන්ගලින් ට්‍රැක් එකේ දවස් වැටුණා. 2016 කවුරුන් නොදන්න දෙයක්. මම තනම ප්‍රසිද්ධ වෙච්ච එකෙන්ම. ඒතකොට එහෙම සීන් එකේදී මේ මට අපේ බාප්පා තමයි මුලින්ම අස්සන්නේ ට්‍රැක් එකේ මේ පෙන්නනවා මට තේරෙන්නේ නැහැ පොඩි ඒතකොට 2016 විතර මම බාප්පා පෙන්නන්නේ. ඔව් බාප්පා තමයි මට පෙන්නන්නේ සීන් එක. ඊට පස්සේ මේ මම බලනවා මොකද්ද මේ සීන් එක. ඒ කියන්නේ ඒතකොට තේරෙන්නේ නැහැ. මම ගෙදර ගිහිල්ලා බලනවා දෙපාරක් තුන් පාරක්. එතකොට සෙට් වෙනවා. එතකොට ඊට පස්සේ ටික කාලයක් යද්දි මේ යාළුවෝ හැම ස්කූල් වල එලා රැප් කියනවා. රැප් කියනවා. ඔව්. අතවසරේ අටවසරේ ඉඳලා මේ අපි කට්ටිය රැප් කියන ඇවිල්ලා එතකොට. අපි අහන සීන් එක නම් මේ කියන්නේ. කට්ටිය කියද්දි මට දැන් මේක එලගිරි මට තේරෙනවා අනික මේ මම මියුසික් කරේ. මම වෙස්ටර්න් මියුසික් කරේ පොඩි ගාන ඉඳලා. එතකොට මට පොඩ්ඩක් තිබ්බ මියුසික් කැම්ම. එහෙම සෙට් වෙනවා මේ එහෙම අපි ඊට පස්සේ අහන්න ගත්තා මේ ඔය එතකොට ඉරාජ්ලා කේම ඇක්ලේම ට්‍රැක් දානවා. මට මැකාගේ වැදුනා ඒ දවස්වල මැකාගේ ස්මෝක 44 ගෑන්ගේ එතකොට එලගිරි සෙට් වෙනවා බර. එහෙම ඉතින් මම අහලා කරලා පස්සේ මේ මමත් දැලුවා මම නිකන් රැප් එකක් කරලා දැම්මොත් මොකද කියන්නේ කියලා මම දන්නේ තනියෙන් කරලා දැම්මා මේ මුලින්ම කරේ මේ FB තිබ්බා ඒ දවස්වල මේ රැප් ඉවෙන්ට් එකක් ඒ කියන්නේ කට්ටියේ සෙල්ෆි රැප් සීන් එකේ ඔව් එහෙම මේ පොඩි සීන් එකක් තිබ්බේ එහෙම දාලා තමයි මේ මම සීන් එක කරන්නේ එතකොට මම එතනින් තමයි පටන් ගැම්ම එතනින් තමයි අපි එතන කතාවට යනවා ඔව් එතකොට කියන්න පුළුවන් ද වගේ සාමාන්‍යයෙන් දැන් අපි හරි ආසයි කියන්නේ වාගේ තිබ්බනේ පොඩි කාලේ ඉඳලා ටාගට් එකක් ඔව් මම මෙන්න මේ වගේ රැප කෙනෙක් වෙනවා එතකොට වාගේ මෙන්න ඉදිරියට වාගේ ජොන්ඩ එක එහෙම නැත්නම් වාගේ ඉන්ඩස්ට්‍රි එක රද්ද එහෙම නැත්නම් වාට වෙනත් දෙයක් ඔළුවේ තියෙනවද
ඒ කියන්නේ මේන් යන්නේ රැප් කියන්න බෑ ඒක සින්න එක මේ හැබැ ම ඒකට බර ආදරේ මොකද ම මියසික් සින්නත් එක්ක මගේ දැන් තියෙන සින්නගේ මේ මම දැන් වෙනම තාත්තයි බිස්නස්යක් වගේ සින්න ඇතින ජොබ්බයක් කරනවා එතවරම ඒකත් එක් මගේ හොබියක පැත්තර වගේ තමයි මේ මියසික් පැත්ත කර හැබැම ලංකාවේ දැමමින් ලංකාවනම ඇත්තක තව සින්න කියන්නවා ඇත්තටම මේක රෙකෝඩ්ඩෙන්නේ මේ වීඩියෝ ඉන්ටව එක රෙකෝඩ්ඩන්නේ ඩුබායි වලින්දලා තෝට ඒම සින්නේ තෝට ලංකා විද්දි මේ තනිකර මම හිටිය මියසික් තෝට ඇප් සින්නකම හිටිය නිය මම දැන්ට ජුබ් සින්න එක මේ ඔන්න ඇම සින්න එවට මට දැන් අර හිතෙන ඕන කෙනෙට තමන් තව දියුණුවෙන් ඕන සින්න එක වගේ සින්න කිතුනම කොල්ලෝ ඕන කොල්ල එක්කේමයි කැමතින සින්න එක තවට හෙම්බලෝම හිතනවා මේ මම මේකත් කරන්න අරගත් කරගත්තම දෙකම ලේසි දෙකම තින පාඩුනෑරෝ එහෙම සින්න ඇත්තින් මේ දැදිමන් කියන්නේ දෙකම තියෙනවා රැප්ම නෙමේ මේන් මං කියන්න ඕ එතකොට මට දැනගන්න පුළුවන්ද බෑග්‍රවන්් එකවාගේ ෆැමිලි බෑග්‍රවන්් එක ගැන කිව ෆැමිලි බැග්‍රවන්් එක් යොත්තම මයි තාත්ත අයිය ඉන්න එතකොට ඒගොලු නොන්ද ලංකායි ගොඩ ඉන්න ශෙප්පේ එහෙම කියන ලොකු දෙවල් නෑසින්න සාමාන්‍ය පවුල් තමයි ඉතින් කොල්ල ඉතින් දෙමට දැනගණ්ඩෝඩ කෙලින්ම ස්මෝකාව හම්බෙන්නේ කොහොමද කියන වචන එකෙන් මේ ගොඳ තම කෙවා වම්බෙන්නේ මුලින්ම කෙවාව හම්බෙන්නේ මට කළුතරද මේ කෙවා ගහන ශෝයක මම යන එක බලන්ඩ ඔකට වයිසකි මට ඇති මට මතති එකොලාවසර පවච්චකම දාසක්කගේ තොට සින්න ම ගිල බලනවා මේ සෙට්ටනවා මේ ගිල කතත් පහ කරනවා ඩයිලක තොට ගන්න මම ගිල කතාබා කරම මේ කියනම එක මෝගේ ඕක කළුතර ගහපු එකද ගාල්ල ගහප මේ කළුතරවල්මත රේසින් සිීන් එකට මත මගේ තම මං හැව ඕ අන්න එතකොට මේ ඒ දවස්සලම ගිල්ල මේ ස්ටේජ්ජේලාට ගිල මං කතා කරන මේම වගේ රැප්පල්ඩ සයි මේ සින්න එක මේ මම වගේ එකම ෆෑන් ගිල කියන තොර මට කතා කල මෙම ගෙල්ලා ඩයිල්ල කතා කරලා සිකට දෙකුද්දිල මේ ඩයිල්ල කතා කල යන උඩ ස්ටේජ් එතකොට ඒම තිබ්බ කෙවා වෙතනතයි මුලිම හම්බෙන්නේ පස්සේ සින්න එක මේ කෙවා හරියටම කන්ටැක් වෙලා හම්බෙන්නේ මේ මම ටැක්කයක් කරන්න උනාත්ව තකොටම මම රස්සාාවකට ගියා මේ ගෙදරි අන්ඩ බාග ඇද්දි ජොබ්බකරියා මේ අවුලක් නැත්තන් කියමුතින් දැන්වාරු ඒවල් වලින් පස්සේ කොල්ල පටන්ගන්න සාමාන්‍ය දන්නවන පොඩිපොඩි රස්ස මං ඉතන්න වාගේ බැක්ග්‍රවන්් එකත් එක පෞද්ගලික බැක්ග්‍රවන්් එක දන්න සම කරන්න මොනවගේ ජොබ්බේකරද ඉස්සල්ලම ඒක මේ ගැන්නේ පලට එතන ජොබ්බෙරගේ මම මගේ යාලු ගිය මගේ ඔන්න යාලුවක්න්න උයිමයි තම ඇදලගිය අර වන්ගෝල් විස්සේ පැත්තින අයිඩසික ලෝටෙල්ල ඒක කිචන් ස්ටඩන් ගිය එබැයි පඩියත් දුන්න හොඳ පඩියත් දුන්නනය හැටදා කඩිටඩවත් අසුවක් කරගන්න පුල හැබැයි එතන පරකට්ටක් කන්න පරකට්ටක් කියන්නේ මේ අපි කියලන් දෙන්න තනිකර මේ කිචන් එක චෙෆ්ලට උදව් කරන කට්ටිට යන්න අපිට හෝදන්න කරන්න දඩොනය අර පින්න විදින මේ එතනති බලන්න එතර කවරුටියත් අපි කරන්න වැඩ කරන්නට එමසින අපි ඒති ඒව දේවල් කර කල්ල මාවට ඒෙන් අයුනුත් කරේ සින්න මේ කිචන් එක චෙෆ්ලත් එක රැක් කියලා මංගා විඩුස්තියන මේ මංගාව තාමතින ඒ ඔක්කොම මේ මේන් චෙෆ්ට පෙන්වා පෙන්වට පස්ස මේ මොකද අර ලොකු ජෙෆ්ලා නටන සින්න නම මහ නයිට් එක් කරදගෙන ඒගන චෙප්ල නටන අපි ආතල්ලයක් ගන්න මම රැප් කියන සින්න ගන්න ඔවෙලාන්නේ කතාබාගල්ල අපි නට නම් මේ ඒක පෙන්න්නල මේ චෙෆ්ට පස්සම යාලුවගේ සිනු නමති අප එම අයින් වුණයක අයුමාට පස්සේ තොර මම ගියද මේ උම්මට බරාදය ම ගිල සති දෙකින්ගේ අල්ලගත්ත ඒගන පට්ට ෆිට් වුණා ඒගොල දන්න ම විල්ල දින සින්නක මේ රැප් සින්නේ මොකදම කොවෙලා රැප්කීගේ වැඩ කරන්න වැඩගන්නදි රැප් කියන එතකොට එම සෙට්ටල ඇති මේ එහෙම සෙට් එද්දි මට ඒ අතරමැදි මට ඇල්බම්මයක් කරන නිගතාගෙන ති මේ සල්ලිට එකතුනම ඇල්බම්මයක් කරන කියලා ඒතීටවස්ස මම්බැලෝ මේ ඇල්බම්මයක් කරන්න දැ මම රැප් පටන්ගත්තේ කෙවා සින්නගෙන නිසාන ආසගන කෙවින්ව දැකල තමයි වගේ හිතුනේ මට සින්න හිතුනේ රැප් සින්න හිතුනේ මොකද යයි ගොඩක් කොල්ලොන් හිතුනේම ගොඩක් කොල්ල අස ජරතියන්නේ දවස්තල බර අනිවර ගැන රටේ නමක් හදාගත් අමාරුවෙන් මොකද මගේ පලවෙනි මං කර පින්ටම කෙවාගේ ඉතින් එයාගේ තියෙන ලයි් ස්ටෝරියක වෙනස් තියෙන ලයි් ස්ටෝරියක වෙනස් කට්ටක් කාලතමයින්න දැන් ඇත්තරම ඉන්ස්ට තියෙනවා ටික්ටොක් ක්ෂණගෙන් ගන්න පුළුව දැ බරයනවා රැපස්ල එන්න එතකොට වාකයාගන්න එතකොටම එහෙම සෙට්ටලා මේ මම ඇල්බම්මයක් කරනගේ මම්බල කෙලින්ම මට කෙවායක රැක්කක් කන්න මුත්තේම ම ඒත් කෙවා එම ලේසින් කරන්න එකයික්වට රැප් කරන්න කරන්න ඒතම පලනිදේ රැප් කෙවා කරන්න මගේ කරන්න ගල්ලුත් පමනාද කලින් කල්ල තියන ටැක් මගේ ටැලන්ටේ දිනවද ය හැමදම් බලන්න කොහොමද වෙන්න වැඩ කියලා කෙවාර්ම ගෝල්ල කෙවාරගෙත්තේ මැනජ හිටිය මැනජ මට ඒ මතක් කරන්න වයිට් පතම ගොඩ උදව්වරේ සිීනය යාට කතා කල්ල මේ සිීනෙක්ව මෙමයි මේ කරන්න ඕනි කියලා ඉරිවස්සේ කෙවාට මම රැප් එකක් කියලා මේ කෝෆෝර්න් එක ම වයිට් කැපට කිව්වේ කෙවා ඇතන ඉන්න
එතකොට මේ කෙවා ඒ වෙලේ සෙට් වෙලාද ගොඩේගොල්ලෝ එතකොට කතා කරද්දී ඉන්න මේ කෙවා ෆෝන් එක අරගෙන කිව්වා මේ බ්‍රදර් මේ ඔයා මගේ හොල් ලේබල් එක සයින් කරලා දින්න කියලා මම කිව්වා නෑ මොකවත් නැහැ මේ කියලා පොඩ්ඩක් ඉන්න මම ඇවිල්ලා මොකක් හරි අපි කරමු එහෙම සීන් එකක් කිව්වා ඒ කියන්නේ ලංකාවේ ඔය එතකොට ඔව් මම ලංකාවේ එතකොට මම අඳුරන්නෙත් නැහැ කියන්නේ යා මම අඳුරන්නේ නැහැ මම අඳුරනවා ඉතින් හොඳට ඒ කියන්නේ සීන් එක ඔව් චරිතයක් නේ එතකොට මේ මම අඳුරන්නේ නැහැ එතකොට මේ කෙවා කතා කරලා කිව්වා මේ මෙහෙම කියලා එතකොට යාගේ බජට් එකක් තියෙනවා මොකද ෆීචරින් එකක් දෝන ආටිස්ට් කෙනෙක් බජට් එකක් ගන්නවා මොකද ඒගොල්ලෝ අමාරු වෙන්න ආව එතෙන්ට එතකොට එයාගේ තිබ්බේ කෙනෙක් මට බර ගානක් අඩු කරලා කිව්වේ මම ඩිම් වුණා මේ මොකද මේ සීන් එක කියලා නෑ එයා දැක් එයාම තමයි කිව්වේ ඔයාගේ ටැලන්ට් එක දැක්කා එයා ඒක කිව්වා මූණට බ්‍රෝ එයා ටැලන්ටඩ් නේ ඉතින් මොකද මේ කියන්නේ එහෙම සීන් එකේ මම ජොබ් එකට යනවා කියලා මම එතකොට කිව්වා ජොබ් යන්න ඕන ඔය ටැලන්ට් එක දිනවනේ මේ ඔවුලන්න ඔහම ඉන්න කියලා මම එතකොට ග්‍රීන් රූම් ඉවෙන්ට් එක රීසි ගහන්න ළඟ එතකොට ගිය අවුරුද්දේ සෙප්තැම්බර් වගේ එතකොට මේ ඒ සීන් එකත් එක්කම කෙවා එනවා ලංකාවට මම එතකොට ඔඩියෝ එක ගහගත්ත කොහොම හරි මට කැප මේ වයිට් කැප තමයි ගොඩ උදව් කරේ තව දෙයක් මට අමතක වුණා සීන් එක මට රස්ති අදු බදන දෙන්නේ නැති චතුවා එකෙන්ම ඒත මට රස්ති අදු බදන තමයි චතුව තමයි මට සෙට් කරන්නේ මේ මලියට ගිහලා තමයි මට කෙවාව සෙට් කරන්නේ මලිය කතා කරලා දීලා තමයි සෙට් කරන්නේ චතුව මතක් ගන්න ඕනේ කොයි වෙලාවෙත් මොකද එයා තමයි සීන් එක ගොඩක් උදව් කරන්නේ මේ එයා තමයි කතා කරලා එහෙම කතා කරන්නේ මලියත් ඔයත් එක්ක ලොකු කනෙක්ට් එකක් තියෙනවා ඔව් ඒ කියන්නේ මට කනෙක්ට් එක තියෙනවා මොකද ෆිලාලා අනම්මන ඒ කියන්නේ ඒ දවස්වල එනවා අපේ බොරු කියන්න ඕනේ නැහැ මේ ඒ දවස්වල රැස්වීම වලට තමයි ඡන්ද රැස්වීම වලට මම හේතු කියන්න ඕනේ නැහැ ඡන්ද රැස්වීම පොඩ්ඩක් ගැන කතා කරමු ඒක කතා කරමු තාත්තා ගැන කතා කරමු තාත්තා ගැන කතා කරොත් මම එහෙම සීන් එක කියන මම තාත්තා ගැන වැඩි දේවල් කියන්න කැමති නැහැ තාත්තා කියන්නේ හොඳ චරිතයක් ඒකෙන් කාගේ තාත්තලා හොඳයි එම් බලද්දි අපිට මට මගේ තාත්තා ඒ කියන්නේ මට මගේ තාත්තා වැඩි එහෙම සීන් එකක් කියන්නේ ඕන පුතෙක්ගේ තාත්තා තමන්ගේ පුතාට වීරයෙක් එහෙම සීන් එක ඒකෙන්ම එතකොට එහෙම බලද්දි මේ තාත්තව ගොඩක් මිනිස්සු අඳුරන මොකද මේ මොන දෙකින්නේ ඒ මනුස්සයා කරපු උදව්ව නම් මන හොඳ අවංක නිසා තමයි එහෙම සීන් එකේම තමයි සෙට් වෙන්නේ එතකොට එහෙම අර චන්දිල්ලල දවස්වල තිබ්බා එතකොට ඒ රැස්ටිම් වලට එද්දි චතුවයි ෆිලා එනවා මට එතකොට විශ්ව මම ගිහලා කතා බහ කරන ෆිලා එක්කම මේ මම එතකොට චතුවට පොඩි කාලේ ගිහලා තිබ්බා මේ ට්‍රැක් එකක් කරන්න මම එතකොට 8 වසරේ 2018 මට මතකයි එතකොට මම ලියලා දුන්නා රැප් එකක් ලියලා මම පෙන්නුවා මම ඒකට පොඩි ගානක් දීලා මම ට්‍රැක් එකක් කරන්න ඕනේ කියලා හිටියා මට ඒක කරගන්න බැරුණා මේ ඒ වයසත් එක්ක දිව සීන් එකත් එක්ක ඊට පස්සේ ෂේප් එකේ කෙවාව සෙට් වෙනවත් එක්කම මම ට්‍රැක් එක ආවට පස්සේ මෙහෙ වීඩියෝ එකක් ගහලා කරලා දාන වඩක් ගාලා අර කොච්චර කාලයක් වෙනවද දැන් මේ ඩුබායි එකට ඩුබායි ඇවිල්ලා මම 2018 එක පාරක් ආවා ඇවිල්ලා මම වැඩි කාලයක් හිටියේ නෑ ගියා දැන් ඇවිල්ලා අවුරුද්දකට කිට්ටි මම හිතන්නේ මාස 9ක් විතර ඔව් රයිට් එතකොට දැන් ඔයා මේ ළඟදී කරා රීසිත් එක්ක ඔව් හරි මට ඊට කලින් ඒකට යන්න කලින් මට ආන්න ඕනේ ඇවිල්ලා කෙලින්ම මං වාගෙන් ඇහුවොත් ඔව් ඔයා රැප කෙනෙක්ද ඒකෙන්ම ඒක රැප කියන්නේ කියනවා එක වචන මට ඒක කියන්න පුළුවන් බ්‍රෝ මේ තාම ඒ කියන්නේ තාම කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ මේ මොකද අපි තාම වැඩ මගේ වැඩ දැන් මේ පොඩ්ඩේ තාම ඒ කියන්නේ ඔයා ඉදිරියට වැඩ තියෙනවා ඔයා ෆීචරින්ම විතරක් නෙමෙයි කරන්නේ නෑ ෆීචරින්ම නෙමෙයි සීන් එක මම කරපු ට්‍රැක් තියෙනවා මම දැම්මේ නෑ මොකද මට ඒකට වීඩියෝ ගන්න විදියක් තිබ්බේ නෑ මේ සෝලෝ කරලා තිබ්බ බර මගේ ඔළුවේ අයිඩියා එකක් තියෙන ඇල්බම් එකක් දාන්න සීන් එක ඒකට තාම හරියට තාම ෆෑන් බේස් එක හරියට හැදුන ගමන් මම දානවා සෝලෝ කරලා තියෙනවා මේ ෆීචරින්ම කරන්නේ නෑ ෆීචරින් කරන්න හේතුවක් තිබ්බා ෆීචරින් කරන්න හේතුවක් තිබ්බා ඒ කියන්නේ ඔයාට ෆේමස් කමක් දෝමනවා ඔයාට දැන් ඔයාට මවාගේ මම මෙහෙම ඔව් ඔයා ට්‍රැක් එකක් එළියට දැම්මු ඔයා හිතනවද මේ වගේ තනක ලෙවල් එකකට යයි කියලා ඒක බ්‍රෝ ඒක බලන එක්කෙනාගේ කැමැත්ත ඒ ෆෑන් බේස් එක ඒගොල්ලෝ මෙහෙමයි ඕකට මම ඔයාලට උදාහරණයක් කියන්න කෙවාගේ ෆේමස් වුණේ මුඩුක්වෙන් එළියට ඒක එළියට ආවේ කාගේ අතින්ද ඉරාජ්ගේ අතින් ඔයාට හිතෙන්නේ දැන් මෙහෙම ටැලන්ට් එක තියෙන කෙනෙක්ට කවුරු හරි ඕපන් කරලා දෙන්න ඕන තැනක් කියලා ඔයාට මම මෙහෙම කිව්වා ඔව් ඔයාට මේ දැන් ඔයා කිව්වා මුඩුක්වෙන් එළියට ගිහුව ඉරාජ් කියලා ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒක ඇත්ත ඉරාජ් තමයි මේ සින්දුව කරලා දුන්නේ හැබැයි මේක ඇවිල්ලා කෙවාගේ පරණ එකක් තිබ්බ එක එතකොට මම ඔයාගේ සින්දුව ගැන හැවුවා ඒක මේක කෙවාගේද මේක ඔයාගේ මේක මගේ මේක ඔයාගේ මේ සින්දුව මගේ ඔයාගේ ඔව් ෆීචරින් ෆීචරින් එක විතරයි ෆීචරින් විතරයි ස්මෝක් ඔව් අනේක මේ එයා අපි ප්‍රසිද්ධ වෙන්න බලාගෙන නෙමෙයි මම කරේ මම කැමතිම රැපර් එක්ක ආටිස්ට් එක්ක කරන රැක් එකේ හිටියේ මම මට වෙන මිනිස්සු කියන දේවල් වැඩක් නැහැ ඇත්ත කතාව සීන්නේ මම එතකොට බලන් ඉන්නේ මම ආස රැපර් එක්ක කරන එක එතනින් එහාට හම්බුන දේවල් ඊට වැඩි දේවල් එතනින් පස්සේ හම්බුන දේවල් මේ නැත්තම් මම හිටියේ කෙවා එක රැක් එක කළාම රැප් සීන් එකේ පොඩ පාඩු ඉන්න සීන් එක කියන්නේ ඔයාගේ කැමැත්තට ආසාව එකක් ගැහුවා එතනින් අයින් ඔව් එතනින් අයින් වෙනවා කියන සීන් එක මම තනි කර හිටියේ ඒ සීන් එකේ නෑ ගෙවා ඊට පස්සේ මම වාට කිව්වේ ලේබල් එක සීන් එක පස්සේ ට්‍රැක් එකේ හරි මම ඒ කතාවට එන්න දැන් ස්පෙෂල්ම දේ ඔව්
කවුරුත් බලාගෙන ඉන්න දෙයක්. එක ඒක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම කියන්නේ නැත්තත් බොරුවක්ද කියලා. ඔය එකෙන්ම මම ඒක චැලෙන්ජ් කරන්නේ. අනිවාර්යෙන්ම ඩොග් ගෑන් එකත් එක්ක එක වුණාද? එකෙන්ම ඒ කියන්නේ ඒක ඇත්ත. ඔයාලට මේ සීන් එක ඩොග් ගෑන් එකත් එක්ක එක වුණා. එක වුණා. එක වුණා කියන්නේ මේ මාව කෙවාම තමයි ගන්න. ඒකට හේතුවත් මම ඔයාලට කියන්නේ වගකීමින් ඔය කියන්නේ. වගකීමෙන් කියන්නේ ඔයාලට ඒ කියන්නේ ඉස්සරහට බලන්න බුල හැමදේම. ඒ කියන්නේ කෙවාව කොහොමද ගත්තේ කියලා පොඩ්ඩක් කතාව කියමු. කෙවා ගත්තා කිව්වොත් මම මේ මම වාඩි ගිහුණා මම අතල්ලා මේ සීන් එක රැක්කක් කළා. මගේ එහෙම ලොකු ඔළුව අයිඩියා එකක් තිබ්බේ නෑ. කෙවා කතා කරන්නේ අර මං කිව්ව ලේබල් සීන් එක. ඒතකොට ලේබල් සීන් එක හැදිලා තිබ්බේ නෑ කෙවාලගේ. එහෙම ලේබල් රෙකෝඩ් ලේබල් සීන් එකක් නෑ හරියට මං ඉදින් ඉදින් ලංකාවේ මං දන්න තරමින් නෑ හරියට කරන. එතකොට ඒකේ තාම පටන් ගත්ත නිසා මගෙන් ඇහුවා කෙවා මැසේජ් එකක් දාලා ලේබල් එක හදනකම් ඔයාලට ගෑන් එකට එන්න පුළුවන්ද කියලා. මම ඉතින් ආයි මම ආස ආඩිස් කෙනෙක් එකෙන් මම ගෞරව කරන මාර විදිහට භක්තිය. ඉතින් එතකොට බලද්දි මේ මට ගෑන් එකට එන්න ගිහලා මම එන්නම් කිව්වා. එහෙම තමයි සෙට් උනේ. කෙවාම තමයි කතා කරන්නේ නැතුව මම අර ඔයාලට කියනවා කෙලින්ම කියනවා පස්සෙන් එල්ලෙල්ල එහෙම ගිහලා ඉල්ලලා මේ ඔය. කෙවාම තමයි කතා කරේ සීන් එක. ඒක කතා කරලා දැන් ඔයා ජොයින් වුණා. ඔව් ජොයින් වුණා කියන්නේ කියන්නේ ලේබල් සයින් කරලා ඉවරයි. නෑ ඒක ලේබල් සයින් කරලා සීන් එකක් නෑ. මේක මේ ඔය ගොඩක් අර ගෑන් එකට ජොයින් වුණාම ගොඩක් අය හිතන් ඉන්නේ මේ මේගොල්ලෝ ඇග්‍රීමන්ට් ගහන්න ඕනේ මේ සීන් එක කියලා. එහෙම නැහැ. මෙතන ගොඩක්ම තමන්ගේ වචනේ අවංකවම එහෙම සීන් එකක් තියෙනවා. ඔයාගේ ඇටිටියුඩ් සීන් එක තමයි මම ඔයාලට කියන්නේ ගොඩම. කෙවා බලනවා ඒක ලොකු. ඒක කෙවාගේ ඒක තමයි සීන් එක. කෙවා කිව්වෙත් ගොඩක් ඔබ ඇටිටියුඩ් වෙනස් කරගන්න දෙපා කියලා කියන්නේ. මනුස්සෙට ඔයා මොන ඔයා රැපර් නෙමෙයි මොන ටැලන්ට් එක තිබ්බත් ඔයා හැසිරෙන විදිහ ඔයා මනුස්සයා කොහොමද ඔයා කරන දේවල් වලින් අර ඒක නැත්තම් මේ මනුස්සයා එහෙම වැඩි ගල් ඉන්නේ නැහැ කියන සීන් එක. එහෙම සීන් එකක් තියෙන එහෙම බලද්දි කෙවා ඒ සීන් එකත් එක්ක තමයි ගත්තේ. මම හිතන්නේ ගොඩක් මම කියලා තියෙනවා සීන් එක. මට කතා කරන්න හම්බෙලා තියෙද්දි මම හිතුවේ නැති දේවල් තමයි මේ වෙන්නේ සීන් එක. ඒ ටැක්කෙන් පස්සේ වෙනස් වුණා ගොඩක් දේවල්. ඇත්තරම මේමයි මට කවුරුත් කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔයාගෙන් අහන්න දෙයක්වත් නැහැ. ඔව්. මොකද ඔයා ඉන්නේ වෙනම හයිප් එකක. ඔයාලා දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ මම ඩිරෙක්ට් කිව්වොත් ඒ කියන්නේ මම කියන්නේ ඔයාට ඕල්ඩ් රැපර්ස් ලකින් කියලා. ඔව්. ඔයා නිව් ජෙන්ඩ් එකේ ඔව්. ඔයාගේ නිව් ස්කූල් එකේ ඔව්. ගැව්වොත් ඔයා හීලෙන් ඉන්න චරිතයක්. ඒකෙම. මේ වෙලාවේ ඔයා දැන් හිතනවා නම් දැන් ඔයාගේ මේක මම එකක් ගැව්වා. මම එන හයිප් වුණා. මොකද මේ ඉන්ඩස්ට්‍රි එකේ හැම දේවල් වුණා. ඔව්. එක සින්දුවක් ගැව්වා 1 මිලියන් ගැව්වා ගමන් එයා ඉන්නේ වෙනම එයා හිතන්නේ වෙනම ලෙවල්. ඒක ඇත්ත. හැබැයි එතනත් වාසනාව කියන දෙයක් තියෙනවා. තියෙනවා. ඔයා කොහොමද හිතන්නේ ඒක දකින්න? ඒක සීන් එක කියන්නේ වාසනාව කියන දේ මේ විශ්වාස කරන්නේ මම 115ක් වගේ තියෙන්නේ. ජීවිතේ සම ඒ කියන්නේ ඔයා ඔයා මාන්සි වුණා නම් වැඩකට ඔයා උරුදු ගානක් මාන්සි වෙන වැඩේට ඒක පොඩ්ඩක් ඒක හරියට වැඩේ ගියා කියන්නකො. ගිහිල්ලා ඒක පත් වුණාට පස්සේ ඔයා හිතුවොත් එහෙම මේක මගේ වාසනාවට ගියේ කියලා. එතකොට අර ඔයා මාන්සි වෙච්ච අවුරුදු ගානක් මාන්සි වෙච්ච එක අපරාධ. කිසි තේරුමක් නැහැ. මොකද මම දන්නවනේ මමයි මගේ වටේ හිටපු පිරිස පිරිස කියන්නේ මම හිටපු ට්‍රැක් එක දන්නවා. ගෙවල් පැත්තෙමත් දන්නවා. තාත්තලා වුණත් දන්නවා. මම පැය 27ම ගම කොයිද කිව්වේ? කැලණි. කැල්ලි. මම පිළියන්දල නෙමෙයි මතක් කරන්න ඕනේ. මම හිතන් ඉන්නේ මම පිළියන්දල කියලා ගෙවා එක දැම්ම පස්සේ. නෑ මම පිළියන්දල මම කැලණි. එතකොට මේ අර මම පැය 24 මෙඩි මියුසික් එක්ක සීන් එක මම ලියන කරන එක ඉඳලා තනි කර මම තනියෙන් කරන දේ සීන් එක. එතකොට එහෙම බලද්දි මේ මම හිතන්නේ වාසනාවම නෙමෙයි. කැප වෙන විදිහ තමයි මහන්සිනේ. ගොඩක් මිනිස්සු කියන්න පුළුවන් එක එක දේවල් ඉතින් ඒ අනික තමන්ට ලැබිලා තියෙන දේෙන් ප්‍රයෝජනයක් තමන් ගන්න තු වෙන කවුරුත් ගන්න වෙන කවුරු ගන්නද? මම මේක ප්‍රශ්නයක් ඇහුවා. ඔව්. කකුලෙන් අදින මිනිස්සු. ඒකම. ඩිස් ගන්නවා කියන්නේ දැන් මේ කාලේ මෙහෙන ඩිස් සීන් එකක් යනවා. ඔව්. ඒවා බලන්න ඇති රාජ්‍යයේ ෂෝ එකෙත් බර දිනනවා ඒ සීන් එක. හරි. එතකොට ඔව්. අපි මේම කතා කරමු. ඔයාටත් හිටියද කට්ටිය? ඒ කියන්නේ ඉන්නවද? මේ හිටියද නෙමෙයි ඉන්නවද? තාම දැන් ආව විතරයි. ඔව්. ඒ කියන්නේ ඔයාගේ එළින්ම පළවෙනි දේ ඔය ගරහන මිනිස්සු. ඔව්. ඒ කියන්නේ ගරහන මිනිස්සු කියන්නේ බ්‍රෝ අපි දැන් වැඩක් කරද්දි කවුරුත් අර හොඳ කියනවා කරන්න කලින් කරාට පස්සේ එක එක තැන්වල ගිහිල්ලා කියනවා. ඒ කියන්නේ ඒක ඇත්ත කතාව මේ ඒගොල්ලන්ට දෙයක් කරගන්න බැරි සීන් එක. ඒගොල්ලන්ට දෙයක් කරගන්න බැරි ඒක අපි දේ කරාම මේ සාමාන්‍ය දෙයක් ඒක. අපි නම් ඒ කියන්නේ අපි ගණන් ගන්න ඇත්ත කතාව ගණන් ගන්න නැහැ කියන්නේ එහෙම ගණන් ගන්න තේරුම නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක් නේ ඒගොල්ලෝ කියන්නේ නැති තැන කියවන්න ඕනේ නැහැ එක්ක ඔයාලට කෙලින්ම නමකින් කියන්න පුළුවන් එහෙම නේ. නමකින් කියන්න බෑ මොකද දන්නවද මේ ඉන්ඩස්ට්‍රිය නෙමෙයි ඉන්ඩස්ට්‍රිය වල හැමෝම ඉන්නවනේ ගොඩක් අය ඉන්ඩස්ට්‍රිය නම් ඇත්ත කතාව නෑ හැමෝම ගොඩක් වගේ ෆිට් මාත් එක්ක බල එහෙම ඩිස්සීන් එකක් නෑ මම කියන්නේ අර ඉන්න සමහරු ඉන්නවා ගිහිල්ලා නැති තැන කියවන ඉන්න තැන කියනවා මට එහෙම කියලා කියන්න බෑ මොකද ඉන්නවනේ පිරිසක් ඉන්නවනේ ඔය සීන් එක මොකද මම මාත් එක්ක හොඳට කතා කරලා නැති තැන කියන එක වෙනම කතාවක් මම දන්නේ මේගොල්ලන්ට වැදිලා එහෙම ඉන්නත් ඕනේ නැත්නම් ඇති වැඩකුත් නෑ මේ සීන් එකේ අනිවාර්යෙන් ඉන්න පටන් ගන්න වෙනවා ඔව් පටන් ගද්දි සීන් එක එනවා ඒ කාට වුණත් එච්චර තමයි ඔයාලට හොඳ කිව්ව පිරිසයි නරක කිව්ව පිරිසයි ඕ දෙක දෙපැත්තකට ගත්තොත්
දැන් සින්න මේ දෙපැත්තර ගත්තොත් කියන්නේ මුල් කාලේ කවුරුත් හොඳ කියන්නේ මගේ ඉන්නේ අර ළඟින් හිටපු දැන් ඔයා කියන්නේ ඔයාට මේ සින්දු දෙකෙන් ඇත්තටම ඔයාට තියෙන්නේ කෙලිම නෙගටිව් මාකටිං එහෙමද? එහෙම සීන් එකකුත් පළවෙනි එකේ පොඩ්ඩක් තිබ්බා. පළවෙනි කෙවා එක්ක දාපු ඒ කියන්නේ කෙවා දැන් කෙවා කියන්නේ හොඳ හයිට් චරිතයක්. අනිවාර්යෙන්ම ඉන්ඩස්ට්‍රි හයිට් චරිතයක්. එතකොට මේගොල්ලෝ ගොඩක් මම දැක්ක දෙයක් තමයි ඕ මම කෙවා නිසා ආවිල්ලා. ඕ එහෙම සීන් එක කිව්වා බර. කෙවාගේ ෆේමස් එකට තමයි මේ සින්දුව දීලා. ඕ එතකොට මෙහෙම ඒක මම මෙහෙම කියන්නේ. කෙවාගේ ෆේමස් එකට නෙමෙයි. මම ඕක හිතුවේ නෑ ට්‍රැක් එක 1,50,000ක්වත් දුවයි කියලා. මොකද මේ කෙවා එක්ක මම වගේම තව ගොල්ලෙක් කළා තිබ්බා මේ ෆීචරින් එක. අර මේ මං ආව පාරේ කියන්නේ අම්මට ගහන සින්දුව හරිද? ඒක දුවලා තිබ්බෙත් එකයි ගානක් හරිද? මම බැලුවා මේක දුවයිද නැති එක නෙමෙයි මම බැලුවේ. මම බැලුවේ මේ මම කැමතිම රැපා එක කරන්න පුළුවන් ට්‍රැක් එක මට උගරිම සාධාරණයි කරන්න. මම කොච්චර හොඳට කරනවද කිය. මේක ගොඩක් අය හොයන් ආවේ මේක ස්මෝකියගේ සින්දුවක් කියලා හරිද? ඊට පස්සේ සීන් එක උනේ මගේ හුක් එක දිව්වා. හුක් එක තමයි බර දිව්වේ. උඩින්ම පිළිගන්නේ සීන් එකේ අන්න ඒක පොඩ්ඩක් පොඩි වදන් ටික ඒටි පොඩ්ඩක් දාන්න. ඒක උඩින්ම පිල්ලි ගන්නේ වචන්නේ බිල්ලි ගන්නේ ඇවිදිද්දි මං අඩිය තිබ්බ තැනුත් ගිනි ගන්නේ කතිය තිරිසන්නේ බටේ මගේ පිරිසක්නේ වැරදෙද්දි හිනා උන්න උන්ගෙනුම පලි ගන්නේ ඒක අන්තිම බාරයක් ගහලා දින්නේ වැරදෙද්දි හිනා උන්න උන්ගෙනුම මම පලි ගන්නේ කිය. අර අනික ඒක තව බාරයක් තියෙන ඇවිදිද්දි මං අඩිය තිබ්බ තැනුත් ගිනි ගන්නේ. ඒක ඇත්ත කතාව අපි ගිනි ගන්නේ නැහැ සීන් එක අඩිය තිබ්බනම. මේ ඕක ගහනවා කෙවා ගහනවා මට හිතුනොත් ඉතින් ඇවිදිනවා මම වතුරෙත් කියලා. හරිද? මම බැලුවා ඉතින් එහෙම සීන් එක අපේ ලංකාවේ උන්ට ඉන්ටරෙස්ටිං ඒ සීන් එක. ඇයි මේ කරන්න බැරි දෙයක් කරනවා කිව්වම මූ දන්නවා මේක සීන් එකක් තියෙනවා කියලා. ඉතින් මම ගහුවා එයා ඇවිදිනවා මට හිතුනොත් ඉතින් ඇවිදිනවා මම වතුරෙත් ගෙවුවා. මං අඩිය තිබ්බ තැන ගිනි ගන්නේ කියලා ගෙවුණ එක. ඔය නිකන් රයිමින් සීන් එකට ගෙව්වේ. මේක නිකන් අර ඒ වෙලාවේ ඒ වෙලේ එන දෙයක් ඉතින් ඒක. තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ගොඩක් කට්ටිය කියනවා කෙවා තමයි ඔයාට ලිරික්ස් ලියලා දෙන්නේ කියලා. ඒක බ්‍රෝ තනිකර බොරුවක්. ඒක බලන් ඉන්න අයට එකෙන්ම කියන්නේ ඕන දැනක කෙවාගේ ටික ලියන්නේ කෙවා. හරිද? මගේ ටික ලියන්නේ මම. එතකොට DC එකට ලියන්නේ DC. හරිද? ඒ කියන්නේ මගේ අදටත් වචනයක්වත් හදන්න දෙන්නේ නැහැ කිව්වේ. ඇත්ත කතාව කියන්නේ එහෙම හදන්න දෙන්නේ නැහැ. මොකද මේ එයා කෙලින්ම මගේ පළවෙනි ඔය ගිනි ගන්න රැක්කිය කෙවින් දාලා තිබ්බේ වර්ස් එක මේ වෙන වර්ස් එක. ඊට පස්සේ ඒක මාරු කරන යාම මගේ වචනයක්වත් මාරු කරන්නේ නැහැ. වර්ස් එකෙන් මම ලියන්නේ. අනික කෙවා ලිව්වොත් එimhe ඔයිට වඩා හොඳ දෙයක් ලියන්න පුළුවන්. දැන් ඉන්න සීන් එකේ. දැන් ඉන්න සීන් එක රිදෙන්න ලියන්න පුළුවන්. මේ මම ලියලා තියෙන්නේ මොකද්ද කියලා හිතන එම් බැලුවොත්. එහෙම සීන් නැති නේ. එතකොට එම් බැලුවම මම තමයි මගේ ටික ලියන්නේ. වෙන කවුරුත් ලියන්නේ නැහැ. ඔයාගේ තියෙනවා තාත්තා ගැන ගහන සින්දුවක්. ඒකෙම අපි මේ සින්දුව පොඩ්ඩක් ලයිව් ගහමු. ලයිව් ගහමු. එහෙනම් කට්ටිය දැන් බලන්න. සීතල කාලේ නෙමෙයි මම අසම වසන්ත ඍතුව දඩබර කොල්ලේ පොඩි කාලේ ඉඳලා රකින්න දේ මං ඉල්ලුව දනගඩ වශයෙන් ඉඳලා අද්දකේ පොළොවෙන් අල්ලගෙන බිද්දුව වචනේ ලියන්නේ ආසාවෙන් මගේ තාතර ලියන සින්දුව කරදර කරන ඇති මමත් මඩ ඕන දේවල් මං කළේ අත ඇරියේ තාතා එකම බුදුන්ට උපමා කරේ තාතා තමයි මගේ වීරයා මතක යන්නේ කාලේ ඉඳලා පාසලේ නෑ වෙනසක් වෙන්නේ මම කවදාවත් මගේ තාතර හුඟක් ආදරේ අම්මා නැති අඩුව දැනෙන්න දින්නේ මේ වගේ තාතර කාටවත් ලැබෙන්නේ දෙවියෝ වගේ ඉන්නේ තාත්තද දන්නේ මං අඬන්න හැදුවා තනන්න දෙන්නේ නිදහසට මං ආසයි තාතා නැති වුණොත් මම විනාසයි මගේ තාත්තා මට විශ්වාසයි මේක පුතාගේ තාත්තගේ රහසයි ආදර වෙන්න සක් වෙන්න එදා වගේම යද හොඳට හොඳයි නරකට ඇවිස්සුනොත් යාගේ සතා දෙවියෝ කියන්නේ තාත්තට පොඩ්ඩක් හිතලා බලපන් මන්දා මං ඉල්ලුවා හතක් එයා ගෙනත් දෙනවා හන්දා එකපාරක් හරිය හැදගන්න දෙවි වැරදුන්නට කිසිම අවුලක් නෑ කටිපන්න දෙන්න හුඟ ලං වෙයි මන් නැත්නම් උඹට ඔය කවුරුත් නෑ ඉවත් දෙන එක හරිම අමාරුයි හරිම දෙ කෙරුවන් නම් අමාරුත් නෑ උඹ හොඳ තැනකට ආව මතර සතුටු වෙන ලෝකේ කවුරුත් නෑ දැන් ඔයගොල්ලෝ මේකෙන් පස්සේ තීරණය කරන්න යාට ලයිව් මේ ඇත්තටම ලයිව් කිසිම මේකට ඩබින් සීන් නැහැ මං මයිකුත් අයින් කරලා ඔරිජිනල් තත්ත්වෙන් තමයි මං ඔයගොල්ලන්ට මේ සින්දුව අස්සන්න තිබ්බේ තාත්තා ගැන කියන සින්දුවක් නේ ඔව් මේක කොහොමද ඉදිරියට එන්න තියෙනවද කොහොමද මේ ඉස්සරහට මම එන්නේ ට්‍රැක් එකක් තමයි මේ හැමෝම තාත්තර සින්දු නෑ මම හිතන්නේ රැප් සීන් එකේ නෑ දුව නෑ හරියට සීන් එකේ නෑ මම දන්නවර මේ ගහලා ඇති මේ ඇවිල්ලා නෑ මම හිතන්නේ මම හිතනවා එයි කියලා ආවත් එකේ අම්මා ගැන සින්දු තියෙනවා තාත්තා ගැන සින්දු ඔව් මම මේ ට්‍රැක් එක දාන්නේ මේ views මේ ඇත්තම කතාව මම රැප් සීන් එකේ මම views බලාගෙන ඉන්නේ මේ දාන්නේ ඒ කියන්නේ මගේ ටැලන්ට් වෙනස්ම ට්‍රැක් එකක් මේක මම ඔව් හැමෝම ආටිස්ට් කෙනෙක් කරන සීන් එකක් කියලා කියන්න බෑ ඒ වුණාට මේක දාන්නේ මේ මොකද මම මගේ තාත්තට එන ආදරේ ඒක කියන්න ඒක කිය ඉන්න බෑනේ මට ඇත්ත කතාව මම තාත්තත් එක්ක වැඩියෙන්ම සීන් එක පෙන්වන්නේ නැහැ
ගොඩක් පුතාලා දෙන සීන් එක දැන් අයියා මල්ලි පෙන්වන්න දිනුනාට ආදරේ ඉන්නවනේ සීන් එක. ඒ වගේම මම තාත්තට එහෙම පෙන්වන්න යන්නේ සීන් එක මේ මට කියන්න ඕනේ මම මේ රැප් එකකින් කියන්නේ. අර ඔය සමහර ආටිස්ට් ඉන්නවනේ කියන්න ඕන දේ රැප් එකකින් ලියලා දාන්න. මම මේක මගේ තාත්තට කියන්න ඕන දේවල් මේ මම රැප් එකකින් තමයි මේ පාර කියලා දාන්නේ. ඉතින් ඒක මම හිතනවා ඕගොල්ලන් නෑ ඒක සෙට් වෙනවා. ඔයගොල්ලොත් ඇහුවනේ. නෑ ඒක සෙට් පට්ට සෙට් ඇත්තටම මේ අවංගේ මං කියන්නේ ඒ කියන්නේ වෙනම කියන්නේ ෆීලිං එකක් ඒක තියෙන්නේ. කියන්නේ කඳුළු එන්නේ නැති තැනත් වා ඒක කලව මේ කියන සතුට කඳුල කියන දේ දෙකම කලව මේ යන්නේ. ඒ ගහලා දින බාරයත් මම අඬන්න හැදුවත් මට අඬන්න දෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සයා මට දුකක් දැනුණත් දුක ආයේ ජීවිතේට දුක් වෙන්න දෙන්නේ නැහැ. එහෙම ජීවිතේ ඇත්තම තැනක් උක. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේක ඒ ඔයාගේ අත්දැකීම් දොයි ලියලා තියෙනවා. අත්දැකීම් කියන්නේ නැත්තම් මේ වෙන්නේ නැහැ බ්‍රෝ. ඇත්ත කතාව මේ ඔයා කිසි දෙයක් ගැන දන්නේ නැතුව ඔයාට කිසි දෙයක් ලියන්න බෑ මම හිතන්නේ. ඔයාගේ දෙයක් මට ලියන්නත් ඔයා මට දෙයක් කියලා දෙන්න ඕන. නැතුව ඒ ඇරෙන්න ලියන්න බෑ මේ සීන් එක. මේක ඇත්තම සීන් එක මේ අපේ තාත්තයි මම ගොඩක් විදිහට මම තාත්තත් එක්කම මේ තාත්තා තමයි හැමදේටම ඉන්නේ. ඔය කවුරු මොනවා කිව්වත් යාළු දාලා මේව නෑ අන්තිමට ඉන්නේ ගෙදර කට්ටිය ඉතන හැමදේටම මේ සීන් එක. ඒතකොට මට ඉතින් මගේ තාත්තා වෙන දින ආදරේ තමයි මම මේ රැප් එක ලියලා තියෙන්නේ. මට ඒක ආයේ කවුරු මොනවා කිව්වොත් මම දානවා ඒක දාලා සීන් එක අදාලා මේ යත් එක මට දින සීන් එක මම දානවා. එහෙම සීන් එකක් තියෙනවා. රයිට් අපි කතාවෙන් එළියට ගිහිල්ලා නම් දැන් අපි කතා කරගෙන හිටියමු දැන් ඩොග් ගෑන් එක ගැන. ඔව්. එතකොට දැන් වා හිතන්නේ ඇවිල්ලා දැන් මේක අපි ඉදිරියට ඔගොල්ලෝ. ඔව්. මම නෙමෙයි. ඔව්. හරි. එතකොට ඔගොල්ලෝ ඇවිල්ලා මේක ඉදිරියටම කරගෙන යනවා කියන්නේ මේ ඩුබායි එකේ ඉඳගෙනද කරගෙන යන්නේ නැත්නම් ගෑන් එකට. මේ කියන්නේ රීසි ස්මෝකියෝ. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා ලංකාවට යන්න එහෙම අදහසක් තියෙනවද නැත්නම් මේමද වා විශ්වාස කරන්නවත් මේ ඉන්නවද? ඒ කියන්නේ දැන් මම දන්නවනේ ඔයගොල්ලෝ දැන් ඩොග් ගෑන් එකත් එක්ක සෙට් වෙලා ඉවරයි. එතකොට ඕකේ හිටියා TC එක මතක් කරන්න ඕනේ. ඊට අමතරව දැන් මම ආන්ටි හොඳ ප්‍රශ්නය ෆියුෂන්. ඉස්සෙල්ලාම ෆියුෂන් ආවා. ඊට පස්සේ රීසි ආවා. අපිට ඒ වදාල් නැති කතා. හරි. එතකොට දැන් නෝමලි මම දන්නවා කවදාවත් TC එක කියන චරිතය අතාරින්නේ නැහැ. කෙවින් කියන්නේ වෙනස්. කෙවින්ම කියන වෙනම චරිතයක්. මම දන්න තරමට TC ඇවිල්ලා දැන් මෙන්න රටක ඉන්නේ. ඊට අමතරව දැන් ඔක්කොම දන්නවා ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක තමයි හැමදේම වෙන්නේ සීන් එක. ඉතින් ඔයා දැන් කොහොමද හිතන්නේ මේ රටේ ඔයා ඉන්නවද කොහොමද කියන එක මට පොඩ්ඩක් කියන්න. මේ ඔයා දැන් ආපු ප්‍රශ්නේ පළවෙනි එක ගෑන් එක මේ රටේ මොකද කරනවද තවදුරට කියන එක. ඔව්. එහෙන් බැලුවොත් එම අපේ ඉදිරියට ඔයගොල්ලෝ ජීවත් වෙන්න කියන්නේ මේක ඩුබායි කියන්නේ ඇවිල්ලා ලෝකෙම පිළිගත් රටයි කියන්නේ. හම්බ කරන්න පුළුවන් හැමදේම තියෙනවා මේ රටේ. ඒ කියන්නේ බ්‍රෝ මේ සීන් එක මේ ඒක තමන්ගේ විදිහට වෙනස් වෙනවා. දැන් මම කෙවින්ලා ඉන්න සීන් එක ඊස්ලා ඉන්න සීන් එක ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝ කැමති දෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ මේ රටේ ඉන්න නැති එක ඒගොල්ලන්ගේ තමයි සීන් එක. හරිද? ඒතකොට මගේ සීන් එක මම කොහොමත් මේ ඉන්නවා තව අවුරුදු 2-3ක් ඉන්නවා. ඊට පස්සේ තින්න ඉඩ තියෙනවා. ඒ අතරතුර අපි ලංකාවට යනවා වෙනවා. අපිට වැඩ කරන එක මෙහි හිටිය කියලා එම අවුලකුත් නැහැ. හිටිය කියලා අවුලකුත් නැහැ. එම අවුලක් නැහැ. එහෙම කියනවා කිව්වම. අර මොකද අපි දන්නවනේ අපි වැඩේ මෙහි හිටියොත් ඉතින් හොඳයි. මොකද මේ හිටියොත් එහෙම වැඩක් කරගන්න පුළුවන් මේ. මොකද ලංකාවේ තියෙන සීන් එකත් එක්ක බෑ. අනිවාර්යයෙන්. ඉන්න යාළුවෝ සමාජයේ ඒකෝட හැමදේමත් එක්ක බෑ මේ. හැමදේමත් එක්ක බලන්න මේ ලංකාවේ ඉඳලා කරගන්න පුළුවන් දෙයක් හරියට හිතක් තියෙනවනේ මනසෙන් කියන්නේ. මොලෙන් සීන් එකක් තියෙනවනේ ඔයා මේ දේ විතරයි කරනවා කියලා. වෙන දේවල් වලට යවෙනවා ගොඩක්. අපි අර ආශ්‍රය කරන සීන් එකත් එක්ක ගොඩක් දේවල් වලට යනවා සීන් එක. එහෙන් බලද්දි මේ මෙහි ඉන්නේ හොඳයි. මෙහි ආපු එක තමයි මම හිතන්නේ ගත්ත හොඳම තීරණය. ඒ කියන්නේ ඔයාද එහෙම නැත්නම් මම ගත්ත සීන් එක. ඔයා ගත්ත. ඔව් කෙවාලා මටත් කලින් හිටියේ. ඒගොල්ලෝ දැන් අවුරුද්දක් එකමාරක් විතර වෙනවා ඇවිල්ලා. ඇවිල්ලා ඉන්නවනේ ගොඩ කාලෙ ඉඳලා. මම හිතන්නේ ඒගොල්ලෝ ජීවිතේ එහෙම මේක මේ මට කියන්න දන්නේ නැහැ පර්සනලි මේ කොහොමද ඒගොල්ලෝ මොන වගේ සීන් එක කියලා. එහෙන් බලද්දි මේ තමන්ගේ කැමැත්ත තමයි ඉතින්. ඒතර මගේ සීන් එක ගත්තොත් මම ඉන්න කැමතියි මේ. ඒතර මම මේ වැඩ ටික කරන් ඉන්න. මොකද මේ මම බඩු ටික ගත්තා. ඒ කියන්නේ මම මගේ වැඩේට ඕන සීන් එකයි ගෑන් එකට ඕන නිසා මම බඩු ටික ගත්තා. ඒකින් මම එහෙන් බලද්දි සීන් එක මේ අපි මෙහි ඉඳන් වැඩ ටික කරන එක තමයි හොඳයි කියලා මම හිතන්නේ. හොඳම දේ. ඔව්. ඉතින් ඩුබායි කියන්නේ ඇවිල්ලා ලෝකෙම පිළිගත් රටක් අන්තිමට හම්බ කරන්න පුළුවන්. ඊට අමතරව හැමදේම තියෙනවා. දැන් ගොඩක් සමාජය දන්නේ ඩුබායි කිව්වම වෙනම ලෝකයක් යනවා. මේකේ හොඳ නැති ලෝකෙකුත් තියෙනවා. හොඳ ලෝකෙකුත් තියෙනවා. ඒක අර තමන් හොයාගෙන එක තමයි තමන් හොඳ නැති ලෝකෙ වන් යනවා නම් කොයි රටට ගියත් පේන්නේ හොඳ නැති ලෝකෙම විතරයි. අනේ හොඳ ලෝකෙ වන් යනවා නම් අනිවාර්යෙන් හොඳ ලෝකෙ පේනවා ඉතින්. රයිට්. මම දැන් තව එක මේක සාමාන්‍යයෙන් මම මගේ ඉන්ටර්වියුස් වල අහන ලොකුම ප්‍රශ්නයක්. ඔව්. මද්ද්‍රව්‍ය කියන දේව මොනවද හිතන්නේ?
නවා භාවිතා කරලා තියෙනවද නැද්ද කියන එකට මේ මම යන්නේ. මද්‍රව්‍ය දැන් සාමාන්‍යයෙන් රැප් ආටිස්ට් කෙනෙක් කිව්වම මා ජොයින්ට් එකක් ගාගෙන හිටියොත් තමයි ඒක තමයි සැප. හිතන්න. තාම වයසෙන් පොඩි. අනිවාර්යෙන්. එතකොට දැන් ඔයා දැනගන්න ඕනේ රයිට් මම මේ තත්ත්වෙන් යන්න ඕනේ. එතකොට ඔයා හිතන්නේ මද්‍රව්‍ය කියන දේ ඔයා කොහොමද දකින්නේ? ඒකයි මේමයි සීන් එක. දැන් මට ඔකට කෙලින්ම කිව්වම මේ මට කිව්ව මිනිස්සු කොහොමද හිතේ දැන් ඩ්‍රග්ස් ගහනුම් බලලා හරියට ගහන එකේ කියයි මේක තමයි ඇත්ත කියලා. මොකද දන්න සීන් එක මේ ඩ්‍රග්ස් පාවිච්චි කරන එක දන්නවා මේ නිකන් මැරි ජීවත් වෙන සීන් එකක් තියෙන ඇත්ත කතාව. ඇත්තම කතාව. මේ කෙනෙක් සින්දුවක් ගහලා මොන හරි වෙච්ච එකම අම්මට සිරි කොල්ලෝ වැඩ වෙනවා අම්මට මාර ෆෑන් බේස් එකක් ඇදෙනවා අපිට ගිහිල්ලා නිකන් එන්න කියලා ගස් කාටේම සමාජයක් හිටියද? ඒකෙන් මෙහිදී මම බොරු කියන්න ඕනේ නැහැ ඇත්ත කතාව මේ ඩ්‍රග්ස් පාවිච්චි කරලා දිනව නැතුව ඔයා පාවිච්චි කරලා තියෙනවා. මම පාවිච්චි කරලා දිනව හැබැයි දැන් නැහැ. අවංගෙන්ම කියන්නේ දැන් නැහැ. ඒක සීන් එක උනේ මේ රට ආපු සීන් එකත් එක්ක මම අතීතේ කියන්න කැමති නැහැ මේ කරා කියලා ඒ කියන්නේ කරපු දේවල් ගැන කියවන්න කැමති නැහැ සීන් එක. එහෙම බලද්දි මේ මම කියන්නේ අර අහපු ප්‍රශ්නෙට උත්තරේ මේ ඩ්‍රග්ස් පාවිච්චි කරන්න එපා කියන එක තමයි. මොන දේ වුණත් ඩ්‍රග්ස් පාවිච්චි කරන්න ඕනේ නැහැ මියුසික් කරනවා. සමහරක් වෙලාවට මිනිස්සු කියන්න පුළුවන් ඌගේ මේ පොඩි වයසට මූ මොනවද මේ කතා කරන්නේ අරකද මේකද කියලා. හැබැයි මේම පෞද්ගලිකවම මට දන්න දෙයක් තමයි මිනිහත් එක්ක කතා කරනකොට ඔයා මම මේ ඔයා ගැන කතා කරන්නේ මිනිහත් එක්ක කතා කරනකොට මෙයා හිතන ලෙවල් එක වෙනස්. කියන්නේ මං දැන් ඔයාලා හිතන්න පුළුවන් මේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා මේක නෑ කතා බහ කරා ඊට පස්සේ එකම ළඟ ඉන්න ලොකු දුරක් නෑ. ඉතින් මේ රීසින්නෙත් එක ළඟ ඊට කොට කෙවායිමත් එක ළඟ ඔයාලා මහ ලොකු දුරක් නෑ මේ වටපිටාව ඉන්න සෙට් එකම. අනික මේ අපි රැප් වලට යන්නේ අපි ගත්ත අත්දැකීමක් නේද තනිකර දෙන්න බලන්නේ සීන් එක. ඒතකොට මගේ ටැක් එකක් තියෙනවා මේක ලොකුවට දිව්වනේ මම හිතන්නේ 70000 විතර දැන් බලලා තියෙනවා. ඒකෙත් ගාලා දින්නේ මේ සීන් එක ඩ්‍රග්ස් එපා කියලා හරිද? ඒ ඩ්‍රග්ස් පාවිච්චි කරන්න එපා ඔය සල්ලි හැමදේම සල්ලි යාළුවෝ කියන දේවල් අතර මේ ඕන තරම් ඉන්නවා හැමෝගෙම. අපි ඒක පොඩි වදනක් කියමු. ඒක පොඩි වදනක්. මම ඔයාලට මෙහෙම කියන්න. උකස් කරා ගෙදර බඩු ගෙදරම හිස්ලු යහුමතක්ද මෝල් බඩු නැති වෙදි සික්ලු අඩුවසි මැරෙන දඟල උඹලට පිස්සු මේ වැඩ නිසා බිද්දපන්නේ ගෙදර මිනිස්සු කල්ලා වැරදි කවුරුත් කිය නිදාසට කරුණු මේ හොඳ පැත්ත බග්ගේ මගේ නරක පැත්ත දරුණු වස්ස විස්තත් එක්ක සමාජ හතර වටි පිරුණු රැප් ලිව්වේ නඩ පල්ල දින්න බල්ලා කිරුළු ප්‍රශ්න වලින් පැනලා ගිහින් උන්නේ නැ බේරුමක් අන්තර්ගතේ වචන වල තියෙන ලොකු තේරුම අකමැති දේව ජීවිතේට දෛවි තේරුවා දරුව ලැබෙ සොබදාමින් නීතිය උඹ බේරුවා බනීතියෙන් බේරුණා දඩුවම සුබදාමින් හරි හම්බෙනවා කියලා දඩුවම සුබදාමින් හරි හම්බෙනවා විඳවන්නේ ගෙදර මිනිස්සු ගෙදර මිනිස්සු අනිවාර්යයෙන් ඒක ආයේ කියන්න දෙන්න ඔය දැන් ගාන ඉන්න රැප් ආටිස්ට්ලා ඉතින් ඉන්නේ මේ ඩ්‍රග්ස් ගගා ජීවත් වෙන එක මේක අපි ආතල්ලේ ගෑන්ග්ස්ටර් සීන් එකේ ඉන්නවා ඩ්‍රග්ස් ගහලා ඉන්න ඕනේ කියලා එහෙම මම නම් හිතන්නේ නැහැ ඉතින් එම් හිතගෙන කාලයක් තිබ්බා ඒක නෙමෙයි ඇත්ත කතාව ඒක උදාහරණම මේ ඉන්නවා ලොකුම කෙනා කියන්නේ ඔයගෙන් තව මම එක ප්‍රශ්නයක් අහනවා දැන් ඩොග් ගෑන් එක අපිටම කෝලෙන් ඔය ඩොග් ගෑන් එකත් එක්ක ජොයින් වුණා එතකොට ඔයාට කිව්වොත් අපි උදාහරණයකට ගමු ශානා ඒකෙම ශානා අයියා ඔයාත් එක්ක ඇවිල්ලා ගෙලින්ම කිව්වොත් බ්‍රෝ අපි ට්‍රැක් එකක් කරමු ඒකෙම ඔයා ඒක බාර ගන්නවද නැද්ද ඒක මම මේ කෙලින් කියන්නේ සීන් එක මේ මම ශානාගේ සීන් එක නෙමෙයිනේ ගහන්නේ මම ඇත්ත කියන්නේ අපි හිතමු නිකන් ෆීචරින් එකක් වගේ කරනවා ෆීචරින් එක සීන් එක කියන්නේ මේමයි එයාගේ මම ගොඩක් කැමති මේ එයා කලින් ඉඳි සීන් එකේ බර හොඳට ඒ කියන්නේ කලින් මම අහලා දෙනවා බර හොඳට ගාලා දෙනවා අමු සිංහල වදන් අපි අමු සීන් එකේ ඒ කියන්නේ එයා තියන සීන් එක ඇත්ත කතා දැන් ඉන්න සීන් එකේ සමහර දේවල් හැබැයි එයාගේ මට එයාගේ එළගිරි රැප් එකට ඇයි මං ආවේ අර එයාගේ ගහලා දෙන එයාගේ ස්ටෝරි සීන් එකේ ගහලා දෙනවා එයාගේ එළගිරි හරිද එහෙම බලද්දි මේ එළගිරි ඒ වගේ දෙයක් නම් එළගිරි ඒ ඇරෙන්න මේ මගේ එහෙම ලොකු අයිඩියා නැහැ මොකද මම දැන් ඉන්නේ ගෑන් එකේ සීන් එකේ එහෙම සීන් උත් නෙමෙයි අර අපි ඔයගොල්ලෝ යන්නේ අපි දන්නවා ඩෝප් ගෑන් කිව්වොත් ඇවිල්ලා එන්න වෙස්ටර්න් සයිඩ් එකට බරයි සීන් එකට ඒ කියන්නේ රැප් උනත් වෙස්ටර්න් සීන් එකට බරයි ඔව් රට ඉන්ටර්නැෂනල් සීන් එකේ ලයින් එක ගහන්න දන්නවා ඔව් ලයින් එක ගන්නද ඒ කියන්නේ මේ වෙස්ටර්න් සයිඩ් එකට යනවා ඒකෙම එතකොට ශානා මාගම්පුර කිව්වොත් ඇවිල්ලා ඒගොල්ලෝ ඇවිල්ලා එන කියන්නේ ලංකාවට බර අමු වදන් අපු සිංහල කිව්වොත් අපි ඒක සීන් එතකොට වාට ඒක ගැලපෙන්නේ නැහැ කියන එකද ඔයා කියන්නේ ගැලපෙන්නේ නැහැ කියන්නේ මේකයි අපි ඕකේ දැන් ඉන්ඩස්ට්‍රිය ඇතුලේ කවුරුත් ඉන්නවා හරිද ඉන්ඩස්ට්‍රිය ඇතුලේ කවුරුත් කතා බහ කරලා ඒකට ඉන්න එක වෙනම කතාවක් රැප් පැත්තෙන් ගත්තොත් මට සෙට් නැහැ ඒකෙන්ම ගියේ ඒ කියන්නේ මට සෙට් නැහැ නේද මම කැමති සයිඩ් එක නෙමෙයි මේක මගේ තනි තීරණේ වෙන අයට සෙට් වෙන්න පුළුවන්
ඒ කියන්නේ ඒගොල්ලෝ ගහන එක එලගිරි මම ඒක මොකක්ද කියන්නේ මොකද මම ඇවිල්ලා නැහැ තාම තැනකට ඒගොල්ලන්ට කියන්න තරම් මම තැනකට ඇවිල්ලා නැහැ. ඉතින් තමන්ගේ තනි තීරණේ බ්‍රෝ. ඔයාගේ තනි තීරණ ඔයාට කියන්න බුල එම්බල ඔයාමගෙන් අහන්න ඉන්ටර්වියු කරන්න මේ සීන් එකේ මම තනි තීරණ කියන්නේ මට දැන් සීන් එක සෙට් නෑ බෑ කලින් හිටිය ගා එලගිරි. ඒ කියන්නේ සමහර දේවල් මේ කලින් හිටපු ශාන හොඳයි කියන එක කියන්නේ එලකිරි කියන එක කියන්නේ. ඔව් එහෙම සීන් එකක් තියෙනවා මේ මොකද මේ ඒ වුණාට ඇත්තම චරිතේ මේ ශාන එලගිරි ඩයල් ඇත්ත චරිතේ එලගිරි ඩයල් මම දන්න විදිහට ශාන කියන්නේ පට්ට හින්ද හොඳ ඔව් මම මට සෙට් වෙලා නැහැ ඒ වුණාට මම දන්නවා එලගිරි ඩයල් එකක් කියන මොකද මේ හන්නම් දේවල් වලින් එලගිරි එයා එහෙම කියන්නේ සීන් එකෙන් එලගිරි ඩයල් හිත හොඳ මම දන්නවා එයාගේ පාකව ටෝක මම හැමදේම දන්නවා. ඉතින් රයිට් බ්‍රෝ එහෙනම් මේක තමයි මූස්ගේ ඇත්ත කතාව. ඒකෙන් ඉතින් කට්ටිය අනිවාර්යෙන් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඒකෙන් මං හිතන්නේ වාට සෙට්ද නැද්ද? එකෙන් ඔයා ආන ප්‍රශ්න නිසාම තමයි මමත් එන්නේ ඉන්ට්‍රස්ටිං මේ මොකද ඔයා ආන ප්‍රශ්න එලගිරි අර හැමෝම ආන සීන් එක වගේ නෙමෙයි. ඉතින් ඔයාලට thank you මොකද මේ මාව ගෙන්නුවාට. ඔයාලට thank you මගේ ආරාධනාව පිළිගත්තා. අනිවාර්යෙන්ම ඒක ඕන වෙලාවක. තියන්නේ ආයි සුපිරි කොල්ලෙක් හිත හොඳ සුපිරිම චරිතයක් වෙන්න පුළුවන්. මේක තමයි ඇත්ත ජීවිතේ ඇත්ත කතාව. එහෙනම් බ්‍රෝ අදට අපි ගියා ජය වේවා දෙයියනේ කියලා වැඩක් කරගෙන හොඳින් ඉන්න කියලා තමයි කියන්නේ. මුස්තරණ ජය වේවා. thank you. එහෙනම් ඔයගොල්ලොත් අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක මොකක්ද ඕනේ කියලා මට කියන්න. ජය වේවා.